සෑම නිවසකම වගා කරගත යුතු ඉතාමත් වටිනා ශාකයක් තමයි ඔයා මේ දකින්නේ. මෙය නමින් හඳුන්වන්නේ මුරුත කියලා. මෙන්න මේ ශාකයේ මල් පොතු ගෙඩි ඇට යොදා ගන්නවා දේශීය වෛද්‍යවරු ඔවුන්ගේ රෝගීන්ගේ එක් ලෙඩ රෝග සුවපත් කරවීම සඳහා. මෙන්න මේ මෘත ශාකය යොදාගෙන දේශීය වෛද්‍යවරු හදනවා හරි අපූර්ව තෙලක් ආතරයිටිස් රෝගය සුවපත් කරවීම සඳහා. ඒ හදාගන්නා තෙල් යොදා ගන්නවා අකලට හිසකෙස් ගැලවී යෑමේ ප්‍රතිකාරයක් විදිහට දේශීය වෛද්‍යවරුන්. දන්නවද මෙන්න මේ මෘත ශාකයේ කොළ යොදාගෙන අපේ දේශීය වෛද්‍යවරු සාදා ගන්නවා හරි අපූර්ව කසායක්. මෙන්න මේ කසාය යොදාගන්නේ අපේ ලංකාවේ ගොඩාක් දෙනෙක් මුණ පාලා තියෙන රෝගී තත්ත්ව සුවපත් කරවීම සඳහා. ඒ රෝගී තත්ත්වය තමයි දියවැඩියාව. ඔයා මේ කලින් අහලා නැතුව ඇති. මෙන්න මේ ශාකය ගැන තවත් වටිනා තොරතුරු ඔයා දන්නවනම් පහලින් කමෙන්ට් එකකදී ලියාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් අනිත් අයට බලන්න ෂෙයා කරන්න.